Hi. ඔයාලා මේක වෙලා ඉන්නේ Batman Tech YouTube channel එකත් එක්ක. ඒකේ මම කලින් වීඩියෝ කිහිපයක් දාලා තියෙනවා. ඒකේ නම් මොන පෙන්නන්න නැතුව තමයි මම වීඩියෝස් දැම්මේ. දැන් ඒකේ වීඩියෝස් මම අලුත්ම විදියකට තමයි මම අරගෙන එන්න සූදානම් වෙන්නේ. ඉතින් මම මේ channel එක මගේ තව channel එකක් නිසා ඒ channel එකට මූලික තැන දීලා මම මේ channel එක පොඩි කාලයකට පොඩ්ඩක් නතර කරලා තිබ්බා. ඒකට හේතුව මම මෙන්න මේක ගන්න ටිකක් මහන්සි වුණ නිසා. මට දැන් අද මේ ලෙටර් එක මගේ අතට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මට හිතුණා මම මේ ලෙටර් එක ගන්න ඒ channel එකේ මේ ලෙටර් එක මගේ අතට ගන්න මහන්සි වුණු විදිය ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනි කියලා. ඉතින් මට අද හරිම සතුටුයි. ඒ වගේම මේ ලෙටර් එක බලාපොරොත්තු වෙන හැමෝටම මේ ලෙටර් එක ගන්න අතට ආසාවෙන් ඉන්න හැමෝටම ඉක්මනට මේ ලෙටර් එක ලැබේවි. එහෙනම් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ලෙටර් එක මෙන්න මේ විදිහට තමයි අපි අතට ලැබෙන්නේ. මේ තමයි address verification letter එක. Google එකකින් අපිට එවන්නේ. මෙන්න මේ number 6 තමයි අපි address verification එක කරන්න enter කරන්න ඕනේ. ඒ number එක enter කරන්න අපිට chance 3ක් දෙනවා. වරද්දන්න නැතුව හිමීට පොඩ්ඩක් කලබල නොවේ enter කරලා address verification එක කරගන්න තියෙන්නේ. විනාඩියක්වත් යන්නේ නැහැ verification වෙනවා මේ number එක ලියුවට පස්සේ. ඉතින් මම මේ channel එකේ මේ letter එක ගන්න මම මේ channel එක පටන් ගන්න ටික කාලයක් වෙනවා. shorts video තමයි මුලින්ම දැම්මේ. ඊට පස්සේ views ගිහිල්ලා එකපාරට views යන එක චුට්ටක් නතර වුණා වගේ වුණා. ඊට පස්සේ මම මේ channel එක කරන එක අතහැරලා තිබ්බේ. ඊට පස්සේ නිකමට වගේ මම channel එකට ගිහිල්ලා බලද්දි මේ අවුරුද්දේ පෙබරවාරි වල විතර මම දැක්කා මගේ එක short video එකක් 1 million දක්වා ගිහිල්ලා පොඩ්ඩක් viral වෙලා සබ්ලා ඒ වීඩියෝ එකට විතරක් සබ්ලා 2000ක් විතර මට ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මට තිබ්බේ එකේ watch time හදාගන්න විතරයි. ඊට පස්සේ මං හිතුවා ආයේ channel එක හරියට පටන් ගන්න ඕනේ කියලා. ආයි මං ඒක වීඩියෝ දාන්න ගත්තා. මං ඒකේ shorts විතරයි කරේ. shorts වලින් ඔයාලා හැමෝම දන්නවනේ YouTube channel එකකට monetization ගන්න නම් short 10 million views තියෙන්න ඕනේ. sub 1000ත් එක්ක. එහෙම නැත්නම් watch time 4000ක් තියෙන්න ඕනේ. sub 1000ත් එක්කම. sub 1000 නම් lifetime. හැබැයි short million 10 ගන්න ඕනේ දින 90ක් ඇතුළත. ඒ කියන්නේ මාස 3ක් ඇතුළත. ඒකේ count වෙන්නේ අදට දැන් අද දවස් අපි බලනවා නම් අද ඉඳලා ආපස්සට දින 90ක් ඇතුළත මේ short views count එක විතරයි. ඒ දින 90 ඇතුළත අපි 10 million views complete කරන්න ඕනේ. එතකොට watch hours 4000 නම් අවුරුද්දක් ඇතුළත අද ඉඳලා ආපස්සට දින 365ක් ඇතුළත watch hours 4000 complete කරලා තියෙන්න ඕනේ. sub 1000ත් එක්ක. sub 1000 නම් මේ lifetime නේ. එතකොට අරකට දින වකවානුවක් තියෙනවා. ඊට එහා දැන් අපි මේ channel එක පටන් ගෙන මම අවුරුදු දෙකක් කියන්නකෝ. මේ අවුරුදු දෙකේම මගේ views count එකකට එකතු වෙන්නේ. අද ඉඳලා දින 365ක් ආපස්සට long video වල views count එක පැය 4000 එකතු වෙනවා. short videos වල 10 million views ප්‍රමාණය එකතු වෙනවා දින 90ක් ඇතුළත. ඒක ටිකක් අමාරුයි. ඇත්තටම දින 90ක් ඇතුළත short එකතු අවුරුද්දකුත් නෙමෙයිනේ. දින 90ක් කියන්නේ මාස 3ක්නේ. මාස 3ක් ඇතුළත short videos වලට 10 million views ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒකට නම් ඇත්තටම අපේ videos දාන එක වගේ viral වෙන්න ඕනේනේ. එහෙම නැත්නම් අපිට හරියට කරන කෙනෙක්ගේ නම් හරියට වීඩියෝ එකක් viral වෙන කෙනෙක්ගේ නම් එක වීඩියෝ එකකින් වුණත් එක short වීඩියෝ එකකින් වුණත් ඒ 10 million ප්‍රමාණය ගන්න පුළුවන්. එහෙම ගණිපොයක් ඉන්නවා. එහෙම viral වෙන්නේ නැත්නම් ඒක ටිකක් අමාරු වෙන්නේ. ඊට පස්සේ මට හිතුණා දැන් මගේ කොහොමද sub 1000ක් අතර එක වීඩියෝ එකක් viral වෙලා හැදලා තිබුණු එකේ long videos දාන්න ඕනි කියලා ඒ niche එකට අදාළවම. ඊට පස්සේ මම ඒ niche එකට අදාළවම ජූලි වගේ මගේ පෙබරවාරි මාර්තු වගේ තමයි අර වීඩියෝ එක viral වෙලා තිබි. ඊට පස්සේ මම අප්‍රේල් මයි වගේ ඉඳලා long videos දාන්න පටන් ගත්තා. මේ විලෙට එක ඇවිල්ලා නම් මට දැන් ටික කාලයක් වෙනවා මම මේ වීඩියෝ එක කරන්න මට ෆ්‍රී වෙලාවක් හම්බ වෙනකම් බලාගෙන හිටියේ. ඊට පස්සේ මම long video දාන්න ගත්තට පස්සේ
කොහොමත් මගේ channel එක මේ සබ්ල 2000ක් ඇවිල්ලා මේ එක short video එකක් viral වෙලා සබ්ල 2000ක් ඇවිල්ලානේ තිබ්බේ. මම long video දාන්න ගත්තට පස්සේ මගේ channel එක ඒ long videos වලට views යන්න ගත්තා. ඊට පස්සේ මාස 3ක් ඇතුළත වගේ මගේ පැය 4000 complete වුණා. ඒකද ඊට පස්සේ මම short videos උත් දානවා, long videos උත් දානවා. long videos සතියකට මම 3ක් වගේ දානවා. short video නම් දවසට එකක් අනිවාර්යයෙන්ම දාගෙන යනවා. මොකද YouTube channel එකේ consistency එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි channel එකක් පටන්ගෙන channel එක අතෑරලා views එන්නේ නැහැ කියලා අතෑරලා දාලා මේ channel එක monetize කරන්න නම් කවදාවත් බෑ. අනිවාර්යයෙන්ම consistency එක තියාගෙන යන්න ඕනේ. එක දිගට videos දාන්න ඕනේ. short video නම් හැමදාම දාන්න ඕනේ. long video දානවා නම් එක්ක සතියකට එකක් දාන්න ඕනේ. නැත්නම් සතියකට දෙකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් සතියකට තුනක් හැමදාම දාන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. මොකද video එක අපිට edit කරගන්න කාලේ තියෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම quality video එකක් වෙන්නත් ඕනේ ඒක. ඒක නිසා සතියට එකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හැමදාම එකම දවසක් තියාගෙන එකම වෙලාවක් තියාගෙන පිළිවෙලකට දාගෙන යනවා. ඊට පස්සේ මාස 3ක් ඇතුළත මගේ channel එකේ පැය 4000 complete වුණා. ඒක සතියක් වගේ යනකොට මගේ සම්පූර්ණයෙන්ම ඒ dashboard එකේ පෙන්වන්න ගත්තා. ඊට පස්සේ monetization on වුණා. මම පිළිවෙලට monetization on කරගත්තා. $10 complete වුණාම තමයි අපිට මේ address verification letter එකට apply කරන්න පුළුවන්. $10 complete වෙන්න මට ගියේ සති දෙකක් වගේ. සති දෙකකින් වගේ මම $10 complete කරගත්තේ channel එකේ. ඊට පස්සේ මම මේ address verification එක අපිට apply කරන්න එනවා $10 complete වුණාට පස්සේ. ඊට පස්සේ මම මේක apply කරා. මේක මගේ අතට හම්බ වෙන්නත් හරියටම සති දෙකක් වගේ ගියේ. ඔව් දින 13ක් වගේ ගියේ. ඉතින් කොහොම හරි monetization මාස 3න් on කරගත්තා. ඒ මාස 3න් පස්සේ මාසයක් ඇතුළත $10 හදාගෙන address verification letter එකත් මම අතර ගත්තා. මගේ මේ මාසේ නම් මට මේ මගේ YouTube එකෙන් ආදායමක් ගන්න බෑ. මොකද 21 වෙනකොට අපි $100 complete කරලා තියෙන්න ඕනිනේ. ඒ මාසේ ආදායම අපේ account එකට වැටෙන්නේ. ඉතින් මගේ $100 තාම complete නෑ. මගේ තියෙන්නේ 60 ගාණක් වගේ dashboard එකේ. ඉතින් මට ලබන මාසේ ඒක ගන්න පුළුවන් වෙයි. $100 complete කරගන්න පුළුවන් වෙයි මගේ videos වලට. ඉතින් මම ඒක ගත්තට පස්සේ මගේ පළවෙනි YouTube ආදායමත් එක්ක ඒ details ටිකත් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මම මේක කියන්න ගත්තේ ඔයාලට motivation එකක් විදියට. මොකද channel එක අතාරින්න එපා. channel කරන කෙනෙක් අනිවාර්යයෙන්ම කරන්න. channel එක අතාරින්න නැතිව අනිවාර්යයෙන්ම ඔයාලටත් monetize කරන්න පුළුවන්. ඒක අපි හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම channel එකේ consistency එක තියාගන්න. හැමදාම එක දවසක් එක වෙලාවක් short videos long videos upload කරන්න තියාගන්න. short videos නම් මම හැමදාම upload කරන්නේ ශ්‍රී ලංකා audience එකට. හැමදාම උදේ 10ට වගේ තමයි 10ත් 11ත් අතර. ඒ පැයේ තමයි මම short video එක upload කරන්නේ හැමදාම උදේට. එතකොට මම video upload කරන්නේ long video upload කරන්නේ හැමදාම නෙමෙයි sorry. සතියේ දවස් 3ක් සවුන්දා බදාදා සිකුරාදා දවස් 3 තමයි මම long video upload කරන්නේ. ඒ දවස් 3 මම long video එක upload කරනවා 9:00ට. රෑ 9:00ට. මගේ long video කියලා මම ලොකු ප්‍රමාණයක් තියලා නැහැ. මගේ සමහර videos තියෙනවා විනාඩි 2-3. ඒ නිසා තමයි මගේ මේ ආදායම පොඩි අඩු ප්‍රමාණයකින් යන්නේ. ලොකු විනාඩි ප්‍රමාණයකට long video එක හදාගන්න පුළුවන් නම් මොකද විනාඩි 8 පහ වුණාට පස්සේ තමයි YouTube එකේ ad මේ දැන් අපිට මේවට ගෙවන්නේ අපේ play වෙන ad වලටනේ. විනාඩි 8 පහ වෙන හැම විනාඩි 8ක් හෝ විනාඩි 8 පහ වෙන හැම long video එකකටම YouTube එකේ mid roll ad කියලා එකකුත් play වෙනවා. ඒ කියන්නේ මුලින් play වෙන ad එකට අමතරව මැදිනුත් ad play වෙනවා. ඒක අපිට play වෙන විදියට හදන්නත් පුළුවන්. දැන් auto ad play වෙන විදියට හදලා තිබ්බොත් mid roll ad කියලා එකක් play වෙනවා. ඒක auto කොහොමද play වෙනවා. අපිට ඒක හදන්න පුළුවන්. දැන් අපි විනාඩි 10ක විතර වීඩියෝ එකක් හදනවා නම් කොහොමද විනාඩි 8 පනින්න ඕනේ. විනාඩි 10ක විතර වීඩියෝ එකක් හදනවා නම් අපිට විනාඩි 2කට උනත් ad play වෙන විදියට ඒක හදාගන්න පුළුවන් අප්ලෝඩ් කරද්දි. ඒක අප්ලෝඩ් කරද්දි හදන්න එනවා. ඒකෙන් වෙන්නේ ඉතින් අපිට ආදායම වැඩි වෙන එක. long video කරන කෙනෙක් අනිවාර්යයෙන්ම විනාඩි 10ක් 8ට වැඩිය තමයි
YouTube එකකින් රෙකමෙන්ඩ් කරන්නේ. එතකොට මිඩ් රෝල් ඇඩ් ප්ලේ වෙලා අනිවාර්යෙන්ම මේ ලොකු ප්‍රමාණයක් earn කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ watch time පැය 4000ක් නේ. පැය 4000 හදාගන්න දිග වීඩියෝ කරන ප්‍රමාණයට විනාඩි ගාන වැඩි වෙන ප්‍රමාණයට ඔයාලට පුළුවන් අනිවාර්යෙන්ම මොනිටයිසේෂන් on කරගන්න. පැය 4000 ඉක්මනට කම්ප්ලීට් කරගන්න. ඔයාලගේ එක වීඩියෝ එකක් හරියට වෛරල් වුණාම ඇති. පැය 4000 කම්ප්ලීට් කරගන්න. ඒක නිසා මම නම් කියන්නේ ඔයාලා ෂෝට් වීඩියෝ කරනවා නම් ඒ නිච් එකටම අදාළව ලොන්ග් වීඩියෝස් දාගෙන යන්න. ෂෝට් වීඩියෝ ඔයාලගේ වෛරල් වෙන channel එකක් වගේ නම් අවුලක් නැහැ. මිලියන 10 හදාගන්න පුළුවන් මාස 3ක් දින 90ක් ඇතුළත. එහෙම නැත්නම් මේ ලොන්ග් වීඩියෝස් ටිකක් දාගෙන යන්න. අනිවාර්යෙන් ඉක්මනට channel එක මොනිටයිසේෂන් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් අද ඉඳලා මේ Teach Mind YouTube channel එකෙන් දිගටම වීඩියෝස් අරගෙන එනවා. ඒ වගේම YouTube එකේ මගේ අත්දැකීම් හැමදේම මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේ YouTube රිසර්ච් එකක් කියලා ඔය හැමෝම කියනවනේ. ගොඩක් අය දන්නේ නැහැ. YouTube එකක් සමහර අය කියනවා මම YouTube එක අපි කරන නිච් එකට අදාළව හොඳ රිසර්ච් එකක් කරන්න. රිසර්ච් එකක් කරලා වගේ පළවෙනි වීඩියෝ එක ඒ රිසර්ච් එකට අදාළව අප්ලෝඩ් කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ වීඩියෝ එක වෛරල් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ YouTube රිසර්ච් එකක් කරන්නේ කොහොමද කියලා කවුරුවත් කියලා දෙන්නේ නැහැ. කියලා දීපු අයත් ඇති. මම නම් ඇත්තටම දැකලා නැහැ. මම වීඩියෝ දාන්න කලින් අරකේ මම ලොන්ග් වීඩියෝ දාන්න කලින් මම පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා දාන්න ටයිටල් එකක් මේ CEO ටැග් ටිකක් හදාගත්තා. හොඳ thumbnail ටිකක් හදාගත්තා. ඒ නිසා තමයි මගේ වීඩියෝ මාස 3ක් ඇතුළත මට පැය 4000 හදාගන්න පුළුවන් වුණේ. ඉතින් මම මේ රිසර්ච් එක කරපු විදිය ඔයාලට පියවරෙන් පියවර පැහැදිලි කරනවා ඊළඟ වීඩියෝ එකේ. ඉතින් ඔයාලට ඒකත් දැනගන්න ඕන නම් මේ channel එක subscribe කරන්න. මේ Batmind Tech YouTube channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් YouTube රිසර්ච් එකක් කරන්න කොහොමද කියලා YouTube එකේ වීඩියෝ වෛරල් කරගන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් හැමදේම අරගෙන එනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ඊළඟ වීඩියෝ එකේ අලුතෙන් YouTube පටන් ගන්න අයට කරන් හොඳ නිච්. ඒ වගේම ශ්‍රී ලංකා ඔඩියන්ස් එකට වැඩිපුර ප්‍රමාණයක් ගෙවන නිච් මොනවාද? කැටගරි මොනවාද? ඒ කැටගරි වලින් රිසර්ච් එකක් කරලා අපිට දාන්න වීඩියෝස් හදාගන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එනවා. ඉතින් මගේ Batmind Tech channel එක subscribe කරලා bell icon එකත් click කරලම තියාගන්න. එහෙනම් සුබ දවසක්.